Welcome back Gaming Ghost Academy YouTube channel. ඔන්න ඉතින් අද වීඩියෝ එකකින් අරගෙන ආවේ අපිට අලුතෙන්ම ඇවිල්ලා තියෙන අලුත්ම Evo Wallet event එක. බලමු Evo Wallet event එකේ Evo ගන්නයක් ගන්න diamond කීයක් යයිද? ඒ වගේම අලුතෙන්ම ඇවිල්ලා තියෙනවා අලුත්ම M60 Evo ගන්න එක. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් අලුත්ම Evo ගන්න එක. ඉතින් මේක mail එකට එවලා තිබ්බා Evo ගන්න එක විතරක්. ඉතින් අපි මේ Evo Wallet event එකත් පොඩ්ඩක් ස්පින් කරලා බලමු. ආයෙමත් පාරක් මෙතනින් ආවොත් අපිට ගන්නයක් ගන්නත් පුළුවන්. හැබැයි අපිට M60 අප් කරන්න වෙන්නේ ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕන ඔයාලට මෙන්න මේකේ තියෙන අමුතු ටෝකන් වර්ගයක් හරිද ඒකත් මම කියන්නම් ඊට කලින් මතක් කරන්න ඕන ඔයාලට විශ්වාසවන්තව වගේම ඉක්මනින්ම ඩයමන්ඩ් වප් කරගන්න පුළුවන් ගේමින් ගෝස් ඩයමන්ඩ් ස්ට්‍රෝ එකෙන් ඉතින් ඊයේ තමයි වැඩ පටන් ගත්තේ පොඩි ප්‍රශ්න ටික ඔක්කොම ඉවර කරලා ඉතින් ඊයේ ඉඳලා හැමෝටම ඩයමන්ඩ් එකට වප් කරලා ඒවා ක්ලියර් කරලා තියෙන්නේ ඒ වගේම ඉදිරියටත් ඔයාලට විනාඩි දෙකකින් වගේ ඉක්මනින්ම ඩයමන්ඩ් වප් කරගන්න පුළුවන් ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ නම්බර් දෙකෙන් එකට මැසේජ් එකක් දාලා ID එකටම ඩයමන්ඩ් වප් කරගන්න. හරි දැන් අපි යමු Evo Wallet event එක. ඉතින් මම අර ටෝකන් එකක් කිව්වනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එක්ස්චේන්ජ් කරන තැනට ආවට පස්සේ මෙන්න මෙතන මේ ටෝකන් එකක් තියෙන්නේ. මේ ටෝකන් එක නම් හරියටම මොකක්ද කියලා දන්නේ නැහැ. මේක මොකෙන් හම්බෙනවද කියලා දන්නේ නැහැ. කොහොම හරි ටෝකන් පහක් තිබ්බොත් මෙතන තියෙන Evo ගන්නයක් ගන්න පුළුවන්. ඒ වගේම ටෝකන් පහකට අපිට මෙන්න මේ යුනිවර්සල් ටෝකන් 150ක් ගන්නත් පුළුවන්. ඒ ටෝකන් මං හිතන්නේ හොයන්න පට්ට අමාරු ඇති. ඉතින් ඒක හරියටම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නව නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි දැන් Evo ගන්න එක තියෙනවා. ඒ වගේම මේ ඉවෙන්ට් එකට අපි සාමාන්‍යයෙන් මේ Evo ගන්නයක් ගන්නවා නම් ඩයමන්ඩ් 1500ක් වගේ යනවා Evo ගන්නයක් ගන්න. ඒ කියන්නේ ලක් එක 50න් අපිට එන්නේ. එහෙම ගත්තොත් ඩයමන්ඩ් අර ගාන යනවා. ඒ වගේම අපි දැන් Evo ගන්න එක අප් කරමු. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අලුත්ම Evo ගන්න එක. ඉතින් මෙතන තියෙනවා අපිට Evo ගන්න එක ඇවිල්ලා මෙතෙන් අපිට යුනිවර්සල් ටෝකන් ගන්න පුළුවන් ඊට පස්සේ බොක්ස් තියෙනවා අපිට ගන්න අපි බොක්ස් ටිකක් ගමු ඉස්සෙල්ලාම බොක්ස් අරගෙන බලමු බොක්ස් ගන්න එක පොඩි වාසියකුත් තියෙනවා හරි අපි බලමු බොක්ස් ටික ඉස්සෙල්ලාම අරමු බොක්ස් කීපයක් අරගෙන බලමු අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරන්න ඒ වගේම ඩයමන්ඩ් අප් කරගන්න හැමෝම අනිවාර්යෙන්ම ගේමින් ගෝස් ඩයමන්ඩ් ස්ට්‍රෝ එකට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා මේ තියෙන්නේ බයි කරන්න පිට 99ක් බයි කරගන්න පුළුවන් කූපන් එකක් තියෙනවා හරි මම ඔන්න 99ක් බයි කරනවා ටෝකන් 344ක් ආව 99ට යුනිවර්සල් ටෝකන් අවුලක් නෑ ඊට පස්සේ අපිට බලමු අපිට ඒ ගානින් කොච්චර ලෙවල් එකක් දාගන්න පුළුවන්ද කියලා Evo ගන්න එක හරි ඔන්න අපි Evo ගන්න එක ලෙවල් 3ට දැම්මා ඊට පස්සේ 4ට දැම්මා මම මේකේ ඇබිලිටි පොඩ්ඩක් කියන්නම් මේකේ ලෙවල් එකේ සාමාන්‍යයෙන් ගන්න එක මේ විදිහට තියෙනවා මේකේ මේ රීලෝඩ් ස්පීඩ් ඩබල් රින කරලා තියෙනවා. ඒ වගේම ලෙවල් 2ට දැම්මට පස්සේ රීලෝඩ් ස්පීඩ් එකක් රින වෙනවා. ඊට පස්සේ ලෙවල් 3ට දැම්මට පස්සේ පොඩ්ඩක් ගන්න එකේ අර වෙනසක් වෙනවා නිව් ලුක් එකක් එනවා. ඊට පස්සේ ලෙවල් 4ට දැම්මට පස්සේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් Evo ගන්න එකේ rate of fire double තියෙනවා. ඒ වගේම damage එකක් තියෙනවා. reload speed එක රින ඒ විදිහටම. ඉතින් මේකෙන් වැඩි වෙන්නේ rate of fire එකක් තමයි වැඩි වෙන්නේ. හරි. අපි මේක level 4ට දාමු. ඊට පස්සේ අපිට token තියෙනවා තව බලා ගන්න පුළුවන්. level 5ට දාන්න token diamond 1000 කීයක්ද මදි? බලමු පොඩ්ඩක්. 1039 බලමු ගානට පොත් තියෙන්නේ. හරි 1000 අඩු 1000 නෙමෙයි 820යි නේ ඕන. හරි අපි ඒකත් අප් කරලා දාමු. හරි ඔන්න මේක අර අපි අර කිලක් එහෙම දාද්දි එහෙම සීන් එකක් තියෙන්නේ. ඒකත් සුපිරියක් තමයි. හරි ඔන්න ඉතින් අලුත් මේ Evo ගන්න එකත් level 5ට දැම්මා ඩයමන්ඩ් 4000ක් වගේ තමයි level 5ට දාන්න ගියේ. ඉතින් හරි ඔන්න ගන්න එකත් හරි ඒක M60 නම් සුපිරියා. ඉතින් level 3 chip එකෙන් දෙද්දි කොහොමද level 6ට දාන්න තියෙනවා level 4 දාන්න level 6ට දාන්න අපිට token 400යි level 4ට දාන්න අපිට token
600ක් යනවා. එතකොට ඒ ටිකට ඩයමන්ඩ් 10000ක් යනවා. ඉතින් ওই විදිහට තමයි ඒවෝ ගන්න එක අප් කරේ. ඉතින් ඔයාලත් පුළුවන් තරම් අප් කරගන්න බලන්න. ඉතින් අලුත් මේවෝ ගන්න එක නම් සුපිරියක්. ඒ වගේම මේවෝ ගන්න එක අරගෙන ඔයාලට අප් කරන්න සාමාන්‍යයෙන් ඩයමන්ඩ් ලෙවල් 4ට දාගන්න අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් 5000ක්වත් යනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න. එහෙනම් ඉතින් අද වීඩියෝ එක end කරනවා. ඉතින් මේ විදිහට තමයි අලුත් මේවෝ ගන්න එක බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම පුළුවන් තරම් share කරන්න. ඒ වගේම ඩයමන්ඩ් ස්ටෝර් එක පැත්තට හැමෝම set වෙන්න. ඔයාලට විශ්වාසවන්තව වගේම ඉක්මනින්ම ඩයමන්ඩ් අප් කරගන්න පුළුවන්. එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියෙන් පරිස්සමෙන් ඉන්න කට්ටියටම ජය වේවා.